උදේ 6යි කාලයි. මේ වීරගුල ගම්මානේ අද මීදුම් බාලා ලස්සන පේනව නේද වෙල්යායට? තාම අර පැත්තෙන් පේන්නේ ඉර නෙමෙයි හඳ පේන්නේ. බැහැගෙන යන හඳ. මේ බලන්නකො ලස්සන මේ කුඹුරු යාය. මීදුම් බාලා හොඳටම අද මේ ගම්මානේ මැදින් යද්දි මම මේ ගන්නේ. මේ වීරගුල ගම්මානේ ලස්සන මට පෙන්වන්න ඕන කියලා හිතුණා. මේ අද දානයක් දෙන්න යන ගමන්. එතකොට තාම උදේ 6යි කාලයි. මේ ලස්සන මේ මෙතන තව ඉස්සරහට ගියාම තියෙනවා මේ අම්බලම. මම පෙන්නන්නම් අම්බලමත්. අර පේන්නේ අම්බලම. මේක මේ කිරිඳිවැල පාරට වැටෙන අඹගස් පිටියට යන පාර. වීරගොල්ල පොලිසිය පරණ පොලිසිය ළඟ ඉඳලා යන පාර. හරි. අපි අද දානයක් දෙන්න යන ගමන් මේ වීරගුල අඹගස් පිටිය පාරේ වීරගුල පරණ පොලිසිය ළඟින් හැරිලා අඹගස් පිටිය පාරේ යද්දි තමයි මේ පරණ අම්බලම හම්බ වෙන්නේ මේ. මේක ටිකක් පරණ උළු ඇවිල්ලලා මේ ඕනෑම කෙනෙකුට ඒ කාලේ ඔය ගමන් බිමන් යද්දි ගිමන් නිවා ගන්න හදාපු අම්බලන්නේ මේවා. ඉතින් එවැනි අම්බලමක් මේ. බලන්නකො මේ වෙල්යාය උදෑසන මේ උදේ කාලේ 6යි කාලට විතර මේ පැත්තේ තියෙන ලස්සන හරිම ලස්සනයි මීදුම් බාලා. දැන් ඉර පායාගෙන එන වෙලාවේ මේ වෙල්යායේ ලස්සන මේ කුඹුරු වල ගොයන් කපලා තියෙන්නේ. මේ වෙල්යායේ තනින් තන මේ පේන්නේ කළු පාට මේ ගල් තියෙන්නේ මේ කළු ගල. ලොකු වෙල්යායක්. වැස්සට නම් මේ වතුර හුගාක් පිරිලා උතුරලා යන පැත්තක් තමයි ඉතින්. මේ හොඳයි නේද වෙල්යාය? ඈ හොඳද මේක? අම්බලමේ ඇතුළ කොහමද? පරණ වහලේ මේ ඉඩ ප්‍රමාණි. ඒකවද? ඉන්න පුළුවන් දෙමෙන්නේ නෑනේ. ඔව්. සීතගේ මිනිස්සයා. කවන්න නැහැ ඉතින් හොඳ තැන නේද? ඔව්. ඔව්. ඒකට වැඩිය හොඳයි මේක. මේ වහලේ ඉඩ කඩ තියෙනවනේ. ඔයත් ගන්නේ. ඔය වදින්නේ කොහොමද? දුවලා. පුතේ ආදුරට සාදු කියන්න චූටි පුතා යන්න.
අයි ඔයා මේ ළඟදී මේ සිංහානක් පොඩ්ඩක් ගේන්න පුළුවන් තරහ නැතුව. ඔයාට බත් ටිකක් දෙන්න පුළුවන්. නෑ නෑ පොඩක් දැන් අපි මේ දානේ පූජා කෙරුවනේ මෙතන මේ පිණ්ඩ පාතේ වදින හාඳුරුවන්ට. ඒ හාඳුරුවරු කොතනද ඉන්නේ? මෙතන 50කට ගියාම තියෙනවා මේ දකුණු පැත්තේ විසලරණ සේනාසනේ. සේනාසනේ නේද? ඒ සේනාසනේ ඉඳලා මේ වෙලාවටද වඩින්නේ? පිණ්ඩ පාතේ වදිනවා. කීයටද උදේ සාමාන්‍ය වඩින්නේ? 6 මාර්ච් විතර එතනින් පටන් ගන්නවා. 6 මාර්ච් විතර. ඊට පස්සේ ඉරිදා පොයේ වඩින්නේ. ඉරිදා පොය වඩින්නේ නැහැ. වඩින්නේ ඉරිදාට දාන ගියනවා. දාන බාර ගන්න එක ඒ සම්බන්ධ මෙයා තමයි කටයුතු කරන්නේ. පොයට නම් අපි ගිහින් දෙනවා. ඉරිදා පොය මේ පාරේ වඩින්නේ නැහැ පිණ්ඩ පාතය. අනිත් දවස් වලට මේ වඩිනවා. එතකොට උදේ 6 වෙද්දී 6 මාර වෙද්දී දානේ දෙන කෙනෙක් මේ පාරේ හිටියානම් හාඳුරුවන්ට පිළිගන්නන්න පුළුවන් නේද? හරි හරි හරි. හරියනම් ගෙදර ගිහිල්ලා පන්සලට එන්නම් ඈ. හැබැයි අම්මිගේ බර්ත්ඩේ එකට එන්න ඕනේ. අම්මිගේ බර්ත්ඩේ එකට අපි කේක් කපමුකෝ. එන්න. හැබැයි එන්න ඕනේ. එනවා. අනිවාර්යෙන්ම තෑගිත් තරම් එනවා. තෑගි ඉතින් මැයි බල විතර වගේ හම්බේ අම්මිට. මටත් එක්ක තෑග්ග කරා දෙන්න. අනිවාර්යෙන්ම ගේනවා. මටත් එක කරන් එනවා තෑග්ග. අරන් එන්න. දැන් බලන්න ඉර පායාගෙන එන විදිය වෙලල්ලද වෙල්ල අන්න දැක්කනේ ඔන්න ඉර පායන විදිය හොඳම අල්ලන්න මම තරවල